අයිබෝවන් අද දිනේදී විශේෂ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැක්කා ඊයේ දිනේදී the examiner.lk කියන වෙබ් අඩවිය ඔස්සේ මේ නාමල් රාජපක්ෂ මහතාගේ ඒ නීති විද්‍යාලයට ඇතුළත් වීමේ සම්බන්ධ පටිපාටිය ගැන මේ නිර්මල කන්නංගර කියන පුද්ගලයෙක් අවුරුද්දක් විතර පුරාවට කරපු ගවේෂණයක් තොරතුරු සොයා ගැනීමක් මත ලිපියක් එළි දක්වලා තිබ්බා. ඔහු ඒ නීති විද්‍යාලයට ඇතුළත් වීමේදී ඒ පෙන්නපු සුදුසුකම් සහ ඒ අනිකුත් ලියකියවිලිවල තියෙන සාවද්‍යභාවය. ඉතින් මෙන්න මේවා ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ ඔහුගේ ඒ ලිපිය එතන ඒ වෙබ් පිටුවේ ඉදිරිපත් කරපු ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන අපි ඒ අධ්‍යයනයක් කළා. ඕගොල්ලොන්ට තේරෙන විදිහට මොකක්ද ඒකේ කියලා තියෙන්නේ. ඒ විස්තරය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙතන මේ channel එක නාමල් රාජපක්ෂ හිතවාදීන් නාමල් වාදීන් බලනවා නම් මේ ගැන බලලා අපි අවස්ථාවක් ලබා දෙනවා නාමල් රාජපක්ෂට මේ ගැන කරුණු දක්වලා අර සජිත් ප්‍රේමදාස මහතාටත් මේ වගේ මේ චෝදනා නැගුවම ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැමදේම සභාගත කරලා හැන්සාත්ගත කරා. දැන් මෙන්න මේ චෝදනා ටිකක් තියෙනවා. මේක ඉතාමත්ම දරුණු චෝදනා. තොරතුරු දැනගැනීමේ පනත් වලින් ඒ පුද්ගලයා හොයාගෙන පරස්පර විරෝධී දේවල් ඉදිරිපත් කළා තියෙනවා. ඔහුට අවස්ථාව තියෙනවා මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉදිරියේදී නෑ මේ මන් සතුව තියෙනවා කියලා ඒ හරි ලියකියවිලි පරස්පර විරෝධී නොවන ලියකියවිලි ඉදිරිපත් කරන්න. ඉතින් අපි බලන් හිමු නාමල් රාජපක්ෂගේ උත්තරේ. හැබැයි මෙතන සඳහන් වෙන විදියට මේ පුද්ගලයාත් නාමල් රාජපක්ෂව ඒක සම්බන්ධ කරගන්න මේ තොරතුරු එළියට දාන්න ඉස්සෙල්ලා මේ වෙයි තව විස්තර ගන්න නාමල් රාජපක්ෂව සම්බන්ධ කරගන්න කීප වතාවක් අප්‍රේල් මාසේ 2025 අප්‍රේල් මාසයේ සිට උත්සාහ දැරුවට නාමල් රාජපක්ෂ ඔහුගේ ඒ දුරකථන ඇමතුම් මගහැරලා තියෙනවා. ඉතින් අපි බලන් ඉමු. මෙන්න මේක තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell button එක ඔබන්න. වීඩියෝ අවසානයේ වෙනතෙක් රැඳී සිටින සියලුම තොරතුරු දැන ගැනීමට. මුලින්ම මේක මේ the examiner.lk කියන වෙබ් අඩවිය ඔස්සේ තමයි ඊයේ මේක තොරතුරු සමාජගත කෙරුණේ. නිර්මල කන්නංගර කියන පුද්ගලයෙක් තමයි මේ ගැන තොරතුරු සොයලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක අර මතකනේ YouTube එකේ හිටියා මේ අර තුෂාර ජයරත්න කියලා පුද්ගලයෙක් කෑ ගහගෙන අර වසන්ත සමරසිංහත් පාර්ලිමේන්තුවේ කිව්වේ ඔහු දැන් මේ ළඟදිම එනවා මේව ඔප්පු කරන්න යනවා එහෙම කියලා. මේ ඒක සම්බන්ධ නෙවෙයි. ඔහු ඒ කියන්නේ මේ නීති විභාගයේ ලියද්දී වෙනම කාමරයක ගිහින් ලියපුවන්නේ එහෙම එකක්නේ. ඔහු තාම ආවෙත් නැහැ. ඔහුට මුකුත් ඔප්පු කරගන්නත් බැරි වුණා. ඒකට කිසිම සම්බන්ධයක් නැහැ මේ විභාගයේ ලියපු හැටි නෙවෙයි. මේ නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව කරපු විමර්ශනයක් තමයි මේ මෙතන තියෙන්නේ. දැන් මෙතන මුලින්ම දැන් ওই නීති විද්‍යාලයට නාමල් රාජපක්ෂ මහතා ඇතුල් වෙලා තියෙන්නේ 2009 වසරේ. එතකොට මේක කියන විදිහට ඇතුළත් වීමේදී අවශ්‍ය සුදුසුකම් තිබිලා නැහැ. මේ වසර 16කට පස්සේ තමයි මේ එලිකිරීම වුන් කරන්නේ. දැන් මේක මුලින්ම සඳහන් වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා 2006 ඉඳන් 2009 වෙනකන් ලන්ඩන් වල මේ සිටි යුනිවර්සිටි එක තමයි ඔහු මේ ලංකාවේ නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලෙස මේ ලන්ඩන් සිටි යුනිවර්සිටි එකේ ඒ නීතිය හැදෑරීම පිළිබඳව තමයි ඔහු මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙන්න මේකෙන් මම උපාධියක් ගත්තා. අයදුම්පත දැන් මුල්ම දැන් මේකේ කාරණා කීපයක් තියෙනවා. මුල්ම කාරණාව තමයි මෙතන මතු කරන්නේ 2009 සැප්තැම්බර් 25 තමයි නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයට අයදුම් කරලා තියෙන්නේ. හරි? දැන් මෙතන ප්‍රශ්නේ ඒ අයදුම් කරපු දවසේම ඒ දැන් අර ඔහුගේ අර ලන්ඩන් වල කරපු ඒ නීති උපාධියත් එක්ක ඒ අයදුම්පත යවුවාම එදාම ඒක අනුමත වෙලා ඇවිල්ලා තියෙනවා. හරි? එක දවසෙන් අනුමත කරලා එවලා තියෙනවා. එතන ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඔහු මේ නීති විද්‍යාලයේ දැන් ඉන්න පුද්ගලයන්ගෙන් විමසුවාම සාමාන්‍යයෙන් පිටරට උපාධියක් විස්තර එව්වහම ඒක එක දවසෙන් අනුමත වෙන්නේ නැහැ. මොකද ඔවුනුත් ඒ නීති විද්‍යාලයනුත් මේ ගැන තොරතුරු සොයනවා. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. 2009 වසරේදී මේ සැප්තැම්බර් 25 අයදුම්පත යවලා එදාම මෙන්න මේක අයදුම්පත ඔවුන් සම්මත කරලා මේ අයදුම්පත බාර අරගෙන තියෙනවා. ඔහුව නීති විද්‍යාලයට ඇතුළත් වුණා කියලා මෙතන ඒකේ සඳහන් වෙනවා. මේ මම ඒ කියනකොට සමහර විස්තර මම මෙතන දානවා මේවට අවශ්‍ය ඒ සහතික
ඒ ලබාගත් පිළිතුරු ලිපි ඒ ඔක්කොම මොහු මේ වෙබ්සයිට් මේ පිටුවේ සඳහන් කරලා තියෙනවා. ඒවත් මම මේ මෙතන දානවා සැරෙන් සැරේට අවශ්‍ය විදියට ඔයගොල්ලන්ට ඒ ටිකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ සිටි යුනිවර්සිටි මේ සිටි ලන්ඩන් යුනිවර්සිටි කියන එක මේ නාමල් රාජපක්ෂ අයදුම් පත යොමු කර දිනේ කියන්නේ 2009 සැප්තැම්බර් 25 වෙනිදා වෙනකොට නීති විද්‍යාලයේ අනුමත විශ්වවිද්‍යාලයක් නෙවෙයි. එහෙම තියෙනවනේ. කියන්නේ මේ නීති විද්‍යාලයට අනුමත විශ්වවිද්‍යාලය තියෙන මොකද නැත්තම් ඕනම මේ පිට රටවල් වල තියෙන ඕනම විශ්වවිද්‍යාලයකින් මිනිස්සු දේවල් අරගෙන තියෙනවනේ සල්ලි වලට උනත් ගන්න පුළුවන්. එහෙම අරගෙන මේ උපාධි සහතිකයක් පෙන්නලා ඇතුළත් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. එහෙම නැතුව මොකද මේ ලංකාවේ නීති විද්‍යාලය කියන්නේ ඉතාමත් වැදගත් ඉතාමත්ම ඒකට ඇතුළත් වෙන්න ඒ ගිය අය දන්නවා ඇති කොච්චර අමාරුද කියලා. ඒ නිසා ඒ වෙද්දි මේ ලන්ඩන් මේ සිටි ලන්ඩන් යුනිවර්සිටි එක අනුමත විශ්වවිද්‍යාලයක් නෙවෙයි නම් එහෙම අනුමත නොවන විශ්වවිද්‍යාලයක් තිබිලත් ඒ විශ්වවිද්‍යාලයේ තමා උපාධියක් හැදෑරුවා කියන දේ මත ඒ අයදුම් පතේ ඒ මේක මත කොහොමද මොහු ඇතුළත් කරේ කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද ඊට පස්සේ තොරතුරු හොයලා බැලුවාම මේක පස්සේ දැන් මොහු ඇතුළත් වුණේ කවදද? සැප්තැම්බර් මාසේ. ඊට පස්සේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ පුද්ගලයා තොරතුරු දැනගෙන තියෙනවා. මේ විශ්වවිද්‍යාලය ඔක්තෝබර් 15 2009 කියන්නේ නාමල් රාජපක්ෂ ඇතුළත් වෙලා දින 20කට පස්සේ මෙන්න මේගොල්ලෝ මේක අනුමත විශ්වවිද්‍යාලයක් බවට නීති විද්‍යාලයෙන් සම්මත කරගෙන තියෙනවා දින 20කට පස්සේ. දැන් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මුලදී මේක අනුමත විශ්වවිද්‍යාලයක් නෙවෙයි නාමල් රාජපක්ෂ ඇතුළත් වෙනවා. මෙන්න දවස් 20ක් ඇතුළතදී මේක අනුමත විශ්වවිද්‍යාලයක් වෙනවා. හැබැයි කොහොමත් ඔහු ඇතුළත් වෙලා මේ අයදුම්පත බාරගෙන මේ ගන්න වෙලාවේ අනුමත වෙන වෙලාවේදී මේක ඒකෙන් ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ අනුමත විශ්වවිද්‍යාලයක් නෙවෙයි. ඔන්න ඕක තමයි පළවෙනි කරුණ මොවුන් මේ ගෙන හැරපාන. ඊට පස්සේ මේ ඔහු මේක අහලා තියෙනවා මේ වර්තමාන මේ ඒ නීති විද්‍යාලය බාරව ඉන්න ප්‍රශාන්ත ඩි අල්විස්ගෙන් මෙහෙම අනුමත නැති විශ්වවිද්‍යාල වලින් පුද්ගලයෝ ගන්නවද කියලා. ඊට පස්සේ ඔහු ඒක කියලා දෙනවා නෑ කොහෙත්ත මේක වෙන්නේ. ඒ අයදුම්පත බාර ගන්න අවස්ථාවේදී ඒ විශ්වවිද්‍යාලයේ අනුමත නැත්නම් ඒ අයදුම්පත ප්‍රතික්ෂේප වෙනවා කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. දැන් ඊළඟ කාරණාවට ගියාම මේ උපාධි සහතිකය. දැන් මෙතන නීති විද්‍යාලයට ඔහු ඇතුළත් වෙද්දී උපාධි සහතිකයක් දීලා නැහැ. ඒ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගත්තහම උපාධි සහතිකයක් දීලා නැහැ. අර ට්‍රාන්ස්ක්‍රිප්ට් එක අර ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් දෙනවනේ. මෙන්න මේ උපාධිය හැදෑරීමේදී මොහු මෙන්න මේ දේවල් කරා කියලා මේ සබ්ජෙක්ට්ස් මේ විෂයන් හැදෑරුවා කියලා ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් දෙනවනේ. අන්න ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ ලියුමක් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ලියුමේ සඳහන් වෙන්නේ ඔයගොල්ලන්ටත් මෙතන පේනවා ඇති. ඒක ඒ ලියුමේ සඳහන් වෙනවා මේ ඔහු ලබාගෙන තියෙන 3 වෙනි පන්තියේ උපාධියක්. ඒ කියන්නේ අඩුම පාස් එක 3 වෙනි පන්තියේ නිකන් සාමාන්‍ය සාමාර්ථයක් සාමාන්‍යයෙන් පාස් වෙලා තියෙනවා 3 වෙනි පන්තියේ තර්ඩ් ක්ලාස් එකක් තමයි තියෙන්නේ කියලා මේ ලියුමේ සඳහන් වෙනවා. දැන් මෙතන අනිත් ප්‍රශ්නේ තමයි දැන් එහෙම දැන් අපි තුමු දැන් මොහු ඉදිරිපත් කරපු උපාධි සහතිකයේ ඉදිරිපත් කරන වෙලාවේ අර ලන්ඩන් සිටි ලන්ඩන් යුනිවර්සිටි එක අනුමතයි කියලා හිතමු. ඒ අනුමත කරත් දැන් මේ 3 වෙනි පන්තියේ එකක් තියෙනකොට සාමාන්‍යයෙන් ලන්ඩන් වලත් මේ උපාධියේ ඒ බාර් ඇසෝසියේෂන් එකට අනුමත වෙන්නේ අඩුම ගානේ දෙවෙනි පන්තියේ සාමාර්ථයක්වත් තියෙන්න ඕන. දැන් මේ 3 වෙනි පන්තියේ සාමාර්ථයක් තිබීමත් මෙහෙම ඇතුළත් කිරීමට ලංකාවෙත් මේ 3 වෙනි පන්තියේ සාමාර්ථයක් තියෙනවා නම් ඒක සුදුසුකමක් ලෙස ගන්න නැහැ කියලා තමයි මොවුන් මෙතන සඳහන් කරන්නේ. දැන් එතකොට දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා මේ ඔහු මේක උපාධිය ලබා ගත්තත් මේ ඒක 3 වෙනි පන්තියේ අනිත් එක ඇතුළත් වීමේදී ඔහු උපාධි සහතිකයක් නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් විතරයි දීලා තියෙන්නේ සහ තවත් ලියුමක්. ඊට පස්සේ අනිත් කාරණාව තමයි අර මේ විශ්වවිද්‍යාලය අනුමත වෙලා නෑ ඒ මොහොතේදී. එතනින් ඔවුන් තවත් තොරතුරු හොයාගෙන ගියාම මෙතන මේ සඳහන් වෙනවා මේ දැන් අර ලියුමක් විතරයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් සහ ලියුමක් විතරයි මේ දීලා තියෙන්නේ නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න. දැන් අනිත් කාරණාව තමයි දැන් මේ தත්ත්වය මෙහෙම තියෙද්දි
මොහු මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය කරන්න මේ එතනදී මේ උපාධි සහතිකයක් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අර සිටි යුනිවර්සිටි ලන්ඩන් එකෙන් ගත්ත උපාධි සහතිකයක් ඒ අවස්ථාවේදී දීලා තියෙනවා. මේ තියෙන්නේ උපාධි සහතිකයේ තොරතුරු දර ගැනීම පනත යටතේ ගත්ත. දැන් මේකෙදි මෙන්න ඒ කියන්නේ අර මේ නීති විද්‍යාලයට යද්දී ඒ සහතිකය ඔහු ඉදිරිපත් කළා නැහැ. එතකොට ඒ ඉදිරිපත් කරන්න නැතුව තියලා මෙන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දී ඉදිරිපත් කළා තියෙනවා. ඒකේ ප්‍රශ්නේ මොහු අර මේ සර්ටිෆිකට් එක ගැන ඔවුන් අහලා තියෙනවා ඒ රට මේ විශ්වවිද්‍යාලයෙන් මේක මොකද්ද මේක හරි දෙයක්ද කියලා. එතන ඔවුන් මේ පෙන්නලා දීලා තියෙන්නේ මේක ගැන මේක සයින් මේ ඉදිරි මේක දාලා තියෙන. ඒ කියන්නේ මේ සර්ටිෆිකට් එක ලබා දීලා තියෙන්නේ සැප්තැම්බර් 15 2009. එතකොට මෙතන මේ අත්සන දාලා තියෙන්නේ එවකට හිටපු වයිස් චාන්සලර්වරයා කියලා කියන මේ සර්ටිෆිකට් එක අනුව මේ මැල්කම් ග්‍රීල්ස් කියලා පුද්ගලෙක්. හැබැයි ඔවුන් විස්තර හැව්වහම විශ්වවිද්‍යාලයෙන් මේ සැප්තැම්බර් 15 වෙනකොට මේ මැල්කම් ග්‍රිල්ස් කියන පුද්ගලයා මේ විශ්වවිද්‍යාලයේ වයිස් චාන්සලර්වරයා නෙවෙයි, ඉවකට ඉඳලා තියෙන්නේ ප්‍රොෆෙසර් ජුලියස් කියලා කෙනෙක්. හරි. එතකොට දැන් මෙතනත් ප්‍රශ්නයක් මේ අත්සන දාලා තියෙන්නේ හිටපු වයිස් චාන්සලර්වරයෙක්. ඊට පස්සේ මැල්කම් ග්‍රිල්ස්ගෙන් මේ විස්තර ඇහුවාම මෙහෙම ඔබ මේ කාලය ඉවර වුණායින් පස්සෙත් මේ අත්සන් යෙදුවද කියලා මේ වගේ උපාධි සහතිකවල ඔහු කියලා තියෙන්නේ ඔහුට මතක විදියට. මොකද කාලයක් වෙනවා එහෙම කිසිම සහතිකයකට අත්සුනාට පස්සේ ඔහුට බලයකුත් නැහැ, එහෙම අත්සනය දෙව්වේ නැහැ කියලා. එතකොට දැන් මෙතන මේ සහතිකය පිළිබඳවත් මේ අත්සන පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ඊට වඩා ඇයි මේ සහතිකය අර නීති විද්‍යාලයේ ඇතුළත් වීමට නැතුව මෙන්න මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුළත් වීමට පමණක් දීපු එක. අනිත් ප්‍රශ්නේ තමයි දැන් මෙතන මතුවෙන ඔවුන් තවත් මතු කරන ප්‍රශ්නයක් තමයි මේ දීපු තොරතුරු. දැන් අනිත් විශේෂ කාරණයක් තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් කරපු ඒ මෙතන පේනවා ඇති නැවතත් ඒ උපාධි සහතිකයේ තියෙන ඔහුට third class ගෞරව උපාධියක්. මේ තියෙන්නේ මේ honors එකක් තියෙන විදිහට තමයි සහතිකයේ තියෙන්නේ. නමුත් අර උපාධිය ගන්න අර මේ නීති විද්‍යාලයට දීපු ඒ ලියවුමේ සහ ඒ ලියුමේ විස්තරය ඇතුළත් වෙලා ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ ඒකේ තියෙන්නේ මොහුට තියෙන්නේ ගෞරව උපාධියක් නෙවෙයි, නිකන් සාමාන්‍ය third class තුන්වෙනි පන්තියෙන් පාස් වෙච්ච එකක් කියලා. අනිත් මතු කරන කාර්යය තමයි මොහු දැන් මේකේ මේ third class එක කියන්නේ අඩුම ලකුණු වරන් පාස් වෙච්ච third class ගන්න කෙනෙක් කොහොමද ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා ඇති ඔහු නීති උපාධියේ ලකුණු ඔක්කොම අරගෙන ප්‍රථම වැඩිම ලකුණු ගත් පුද්ගලයා බවට පත් වුණානේ. එතකොට ලංකාවේදී මෙච්චර වෙලා අර වගේ පිට රටදී මෙච්චර දුර්වල පුද්ගලයෙක් කොහොමද ලංකාවේ පළවෙනියා වෙන්නේ? මොකද ඊට වැඩිය ඕන තරම් මිනිස්සු ඉන්න ඕනේ. එහෙමනම් එතකොට මේ වේ පළවෙනියා දෙවෙනියා වෙච්ච මිනිස්සු ෆස්ට් ක්ලාස් ගත්ත මිනිස්සු එහෙනම් ඉතින් උපරිමයි අයි කියන්න බෑ, සුපිරි වෙන්න එපා. එතනත් ප්‍රශ්නයක් මතුවෙනවා. පිට රටදී මේ අඩුවෙන් තර්ඩ් ක්ලාස් ගත්ත පුද්ගලෙක් ලංකාවේ ඉහළම ලකුණු ගන්නේ කොහොමද කියන එක. එතකොට අනිත් දැන් කාරණා කීපයක් නාමල් රාජපක්ෂ මහතාට උත්තර දෙන්න තියෙන. අනිත් කාරණාව තමයි අර ඉස්සෙල්ලා කියපු වගේ අර සංසන්දනය වෙන්නේ third class honors කියලා තියෙන. අනිත් එක නිකම්ම third class එකක්. එතකොට අත්සන අයින් වෙච්ච චාන්සලර්වරයෙක්ගේ එතකොට ඇයි මේ සහතිකය මුලදී ඉදිරිපත් කරේ නැත්තේ? ඔය වගේ දෙයක් තියෙනවා. ඊට පස්සේ මොවුන් අන්තිමට සඳහන් කරනවා නාමල් රාජපක්ෂ මහතාව මම ඉස්සෙල්ලත් සඳහන් කරා වගේ අප්‍රේල් මාසේ ඉඳන් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් ඔහුව සම්බන්ධ කරගන්න බැලුවා කියලා මෙන්න මේවට උත්තර දෙන්න. මොකද නැත්නම් ඒක පාර්ශ්වය වෙනවනේ. නමුත් ඔහු කිසිම අවස්ථාවකදී සම්බන්ධ වෙලා නැහැ. දැන් මෙන්න ප්‍රශ්න වැලක් ඉදිරිපත් වෙනවා මේ the examiner.lk වෙබ් හඩියාවේ හරහා. මේවා බොරු, ඒ කියන්නේ වැරදි අර පුද්ගලයෙක් අර ඉස්සල්ලා අර YouTube කරුවාගේ නෙවෙයි, තොරතුරු දැන ගැනීම පනත හරහා ලංකාවේ විශ්වවිද්‍යාලය ලන්ඩන් වල විශ්වවිද්‍යාල හරහා දරගත්ත සියලුම ඒ පින්තූරත් එක්ක තියෙන දේවල් මේවට දැන් අපි බලන් ඉමු. නාමල් රාජපක්ෂ මහතා මේක පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඔහුගේ හරි සහතික මොනවාද, එක්ක මේවා වැරදි ඒවා දීලා තියෙනවා නම් මොනවාද කියලා හැන්සාත්ගත කරන්න ඕනේ. අඩුම ගානේ අපි බලමු, අපි ඉල්ලා සිටමු මේ මිලින්ද රාජපක්ෂලාටවත් බයිතක්සලාට ගෙන ඒක නීති බයිතක්සලාට ගෙනාට වැඩක් වෙන්නේ. මොකද ඒක නීතිමය තත්ත්වයක් නෑ, ඉදිරිපත් කරනවා කොහෙටවත් යන්නේ. බයිතක්සලාවට ගෙනල්ලා හරි මෙන්න මේවට උත්තර දෙන්න කියලා මෙතන දැනට නම් පේනවා මෙතන සෑහෙන්න පරස්පර විරෝධී දේවල් වෙලා තියෙනවා. මේ විශේෂයෙන්ම අත්සන් එතකොට මේ ඉදිරිපත් කරපු
මේ ලේඛන එතකොට ඇතුළත් වීමේදී එතන පළවෙනි කාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් පැන නැගෙනවා මේ කොහොමද අයදුම්පත අනුමත වුණේ මේ විශ්වවිද්‍යාලය එතන අනුමත විශ්වවිද්‍යාලයක් නොවන අවස්ථාවේදී කියන ඒ ප්‍රශ්නේ. එතකොට අර අනිත් දරුණුම කාරණාව තමයි අර එකක ඔනර්ස් එකක් තියෙද්දි අනිත් එකේදී නිකම්ම පාස් එකක් තියෙද්දි එතන පරස්පර විරෝධී ඒ වගේ අපි දන්නවා ඒ විශ්වවිද්‍යාලයෙන් එහෙම වැරදි වෙන්න බෑ. එතකොට අත්සන ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔය තත්ත්වය ඔහොම තියෙද්දි අපි බලාගෙන ඉමු මේකේ ඉදිරි දවස් ඇතුළතදී මට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා දැන් නාමල් රාජපක්ෂ දැන් ඔය මේ සම්මුඛ සාකච්ඡාවල ඇවිල්ලා ඒ කියන විදිහ කතා කරන විදිහ අනුව ඇයි මේ වගේ මේ ටෙලිෆෝන් කෝල් වලට ආන්සර් කරන්නේ නැතුව පලා ගියේ කියන අවස්ථාව මතුවෙනවා අපි බලමු අපි තව අවස්ථාවක් දෙමු ඔහුට මේක දැන් මේ චෝදනාවක් තියෙන්නේ ඔහුට මේක ඇවිල්ලා ඉදිරිපත් කළා මේවෙන් චෝදනා වලින් ගැලවෙන්න පුළුවන්ද නැද්ද කියන එක බලන් ඉමු මේකෙන් ගැලවෙන්න බැරි වුණොත් ඔහුට ලොකු ප්‍රශ්න වලට වගේම නීතිමය ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න වෙනවා ඒ ටික තමයි අද මට කියන්න ඕන උනේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell button එක ඔබන්න අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු බොහොම ස්තුතියි